ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම සමගින් එක්දින තරඟාවලියක සහ 2020 තරඟාවලියක පරාජයෙන් පසු ඔවුන්ට මෙම වසරේ ක්‍රීඩා කිරීමට ඇති දෙවන තරඟාවලිය බවට පත්ව තිබෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් ටෙස්ට් සහ එක්දින තරඟාවලි දෙකක්. ඉතින් එම තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙනවා. ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව සමගින් තරඟ දෙකක ටෙස්ට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජනවාරි මාස 20 වනදා දිවිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉතින් ටෙස්ට් තරඟාවලිය නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරඟයක්ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එම එක්දින තරඟය තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟයක් බවට පත් කරන ලෙසට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉල්ලීමක් කොට තිබුණා. ඉතින් එය තරඟ දෙකකින් සමන්විත එක්දින තරඟාවලියක් දක්වා දීර්ඝ කරගෙන ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිවේදනය කොට තිබෙනවා. කෙසේ වෙතත් වසර කිහිපයකට පමණ පසු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් උණුසුම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයට ලැබීමට නියමිතව තිබුණත් මේ වන විට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව එළඹෙන පෙබරවාරි මාස 13 සහ 15 දිනවලදී මෙම එක්දින තරඟ දෙක පැවැත්වීමට සැලසුම් කර තිබුණත් එක්දින තරඟ දෙක හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීම වෙනුවට තරඟ දෙකම කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි මේ වන විට කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉතින් තරඟ දෙකම දිවා තරඟ ලෙස පැවැත්වෙන බවද ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කොට තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් සහ එක්දින තරඟාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තවමත් සංචිත නම් වන හැ. ඉතින් ඒ පිළිබඳ ලැබෙන තොරතුරු එසනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්. සබස්ක්‍රයිබ් කරලා දිගටම රැඳී සිටින්න අපේ YouTube නාලිකාවත් සමග.